හලෝ සුබ දවසක් යාළුවනේ කොහොමද? ඉතින් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අතන මම අද කතා කරන්න තීරණය කරේ මම දැන් දවස් කිහිපයකට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා මේ රොෂාන් ප්‍රනාන්දුගේ සහ මේ ජින්ජ අතර තවත් ආටිස්ට්ලා කීප දෙනෙක් අතර තියෙන මේ ගැටුම සම්බන්ධව. ඉතින් මම කතා කරන්න තීරණය කරේ ඒකේ අලුත්ම නිවුස් එකක් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ජින්ජගේ Facebook ගිණුමේ යම්කිසි රෙකෝඩ් එකක් ෂෙයා වෙනවා. රොෂාන් ප්‍රනාන්දු සහ සංවිධායක මහත්තයෙක් අතර ඕමාරු වන වචන ටිකක් සම්බන්ධව. ඒ කියන්නේ ගැටුමක් නෙමෙයි. ඒ කියන්නේ සංවිධායක මහත්තයා ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සංගීතයක් සහ සම්බන්ධ කරගන්න කෝල් එකක් විදිහට තමයි මේ රෙකෝඩ් එක යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු වැඩි කතා නැතුව මොකද්ද මේ සාකච්ඡාවෙත් ඇතුළේ තියෙන කතන්දරේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ සංවිධායක මහත්තයෙක් රොෂාන් ප්‍රනාන්දුට කෝල් එකක් ගන්නවා. ඔහුව සංගීත සංදර්ශනයක් සඳහා සම්බන්ධ කරගන්න. ඉතින් එතකොට මේ රොෂාන් ප්‍රනාන්දුගෙන් අහනවා ඔයාලගේ ප්‍රයිස් එක කොහොමද ඔයාලට තියෙන පැකේජ් එක කියලා. ඒතකොට රොෂාන් ප්‍රනාන්දු කියන දේ තමයි එයාලගේ ප්‍රයිස් එක $18,000යි. ඒක ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට ෂෝ එකක් සදා සම්බන්ධ කරගන්න $18,000යි තමයි ඔවුන්ගේ පැකේජ් එක. ඊට පස්සේ පැකේජ් එකට අදාළ වෙන දේවල් ටික කියනවා. එතකොට පැකේජ් එකට අදාළ වෙන දේවල් ටික තමයි කියන්නේ රොෂාන් ප්‍රනාන්දු ෆුල් බෑන්ඩ් එක ෆ්ලෑෂ්බැක් කියන ෆුල් බෑන්ඩ් එක සහ කින්ස්ලි පීරිස් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙක් නෙමෙයි එයා වෙනම ආටිස්ට් කෙනෙක්. එතකොට ආටිස්ට් ෆ්‍රී දෙනවා කියලා කියනවා ෆ්ලෑෂ්බැක් එක. ෆ්ලෑෂ්බැක් එකේ හිටපු ගායන ශිල්පියෙක් තමයි කින්ස්ලි පීරිස්. නමුත් දැන් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම තුල නැති හින්දා වෙනම එයා ෆ්‍රී දෙනවා කියලා කියනවා මේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් එක්ක මේ $18,000 පැකේජ් එකට. එතකොට තව දෙනවා කියලා කියනවා ඇරෝ සවුන්ඩ් සිස්ටම් දෙකක්, ජෙනරේටර් දෙකක්, ලයිට් සෙට් එකක් සහ ට්‍රාන්ස්පෝර්ට් සහ ලේබර් කෝස්ට්. ඉතින් ওই ටික තමයි ඇතුළත් වෙන්නේ $18,000 පැකේජ් එක රොෂාන් ප්‍රනාන්දුගේ ෆ්ලෑෂ්බැක් සඳහා. මේ ගාන සම්බන්ධව ඇත්තටම මේ මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඉතින් නමක් අදන් තියෙන සංගීත කණ්ඩායමනේ. එතකොට එයා කෙලින්ම කියනවා ඔයාලා මේ ගානට කැමති නම් අපි වැඩේ කරමු කියලා. ඉතින් එතකොට මේ සංවිධායක මහත්තයාට කරනවා නම් කරන්න පුළුවන්, නොකරින්න පුළුවන්. බලෙන් කරන දෙයක් නෙමෙයි. එතකොට ඒ නමක් හදාගත්තාම ඒක ඉතින් ඒකට වටිනාකමක් දෙන්න පුළුවන්. මොකද සංගීත කණ්ඩායමක් ඒ වගේ ගානක් අය කරන එක මට අනුව ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක ගොඩක් දෙනා අතර බෙදලා යන්න ඕනේ. ඔය ගන්න $10,000ට ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ ආටිස්ට්ලා ගන්නවා ඊට වැඩිය ගන්න සමහර ආටිස්ට්ලා ගන්නවා. ඉතින් එතකොට මේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ආටිස්ට්ලා කියන්නේ ඉතින් එයාලා සින්දු කරලා එයාලගේ ජොබ් එක වෙනයි, සංගීත කණ්ඩායමේ ජොබ් එක එනයි. ඉතින් ඒ එක එක්කෙනා හදාගත්තු තැන. ඉතින් ඒකින්ද තමන්ගේ වටිනාකම තමන්ට සෙල් කරන්න පුළුවන්. ඒක ඉතින් කාටවත් වැරද්දක් කියන්න බෑ. අපිට කැමති නම් ගන්න පුළුවන්, නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඉතින් $18,000යි කියලා තමයි කියන්නේ ඔවුන් ඒ කිව්ව පැකේජ් එක. ඊට පස්සේ මේ රොෂාන් ප්‍රනාන්දු කියනවා එතකොට මේකට මේ ආටිස්ලා දානකොට ආටිස්ලා ඔය කපල් ඉන්නවනේ. එතකොට ඔය මේ එයා කියන්නේ ඔය ජයශ්‍රීලා, බාති සන්දුස් ඒ වගේ කපල් එකක් සහ තවත් ලේඩිස් ආටිස්ලා 3 දෙනෙක් කියනවා. අනාශාපා, කාංචන අනුරාධ සහ ශශිකානී සඳලා ඒ 3 දෙනාගේ එක්කෙනෙක්. එතකොට මේ චාමර රණවක වගේ එක්කෙනෙකුයි. තව ඔය පරණ ආටිස්ලා දෙන්නෙක් කියනවා මේ සේනානායක වෙරළියද්ද සහ නාමල්ලුඩුගම. ඉතින් ඔය වගේ 4 දෙනෙක් ආටිස්ලා 4 දෙනෙක් දාලා හොඳ ෂෝ එකක් කරමු කියලා තමයි රොෂාන් ප්‍රනාන්දු යෝජනා කරන්නේ. එතකොට මේ සංවිධායක මහත්තයා වගේ කතා කරන කෙනා කියනවා මේ සේනානායක වෙරළියද්දයි, ශශිකානී සංසලයි, චන්ද්‍රන් ලියනාරච්චි, චාමර රණවක වගේ සෙට් එකක් දාලා කරමුද කියලා. ඉතින් ආරයා කියනවා ඉතින් එතකොට බැලන්ස් එකක් නැහැ නේ. ඒ කියන්නේ එයා රොෂාන් ප්‍රනාන්දු කියන දේත් ඇත්තක් තියෙනවා. ඇත්තට මොකද මේ ටිකට් දාලා ෂෝ එකක් කරනකොට ඉතින් මිනිස්සු ගොඩක් කොච්චර මේව කරලා තියෙන ෂෝ එකක් මේ සංවිධායක මහත්තයෙක් කරන්නේ මිනිස්සු ගොඩක් මේව කරගෙන කීයක් හරි හොයාගන්න. ඉතින් එතකොට මේ හැමතැනම බැලන්ස් කරලා කොහොම හරි මොනවා හරි කරලා මිනිස්සු ගෙන්න ගන්න එක තමයි එයාලගේ ටාගට් එක. ඉතින් මේ රොෂාන් ප්‍රනාන්දු කියනවා කලින් කරපු විදිහ නෙමෙයි දැන් එයාලා වෙනස් විදිහකට කරන්නේ. එහෙම කරනකොට ගොඩක් සෙනගෙනවා කියලා කියනවා. එතකොට රොෂාන් ප්‍රනාන්දු යෝජනා කරනවා අර සෙට් එකෙන් එක්කෙනෙකුයි. එතකොට මේ අර සෙට් එක කියන්නේ කපල් දාලා කරන එක්කෙනෙකුයි. එතකොට ඔය ලේඩිස්ලා 3 දෙනාගේ එක්කෙනෙකුයි, චාමර රණවක වගේ එක්කෙනෙකුයි. එතකොට මේ පරණ ආටිස්ලා දෙන්නෙක් වේ සේනානායක වෙරළියද්දයි නාමල්ලුඩුගම ඒ දෙන්න එක්කෙනෙකුයි වගේ දාලා කරමු කියලා කියනවා. ඉතින් රොෂාන් ප්‍රනාන්දු කියන දේ ඇත්තටම වැරද්දකුත් නෑ. මොකද මෙතන බැලන්ස් වෙන්න ආටිස්ලා දාන්න ඕනේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රොෂාන් ප්‍රනාන්දු මොන ආටිස්ට් මේ ප්ලේ කරත් රොෂාන් ප්‍රනාන්දුගේ $10,000ට දෙනවනේ. ඒතකොට එයාගේ ගාණ දෙනවා. ඒතකොට ඊට පස්සේ සංවිධායක මහත්තයාට අයිතියක් නැද්ද කියන එක තමයි මන් දාරියම දන්නේ නැති ප්‍රශ්නේ. මේ එයාට ඕන ආටිස්ට්ලව දාන්න.
රොෂාන් ප්‍රනාන්දු යෝජනා කරනවා අර විදියට. එතකොට මේ අත් ටික තමයි දාන්න ඕනි කියලා. එතකොට මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ දවස්වල කතා වෙනවනේ ස්ටේජ් එක උඩ මේ perform කරනවා සවුත්තුයි අර මේ ඔය නරක දේවල් කරනවා. අර මේ ඒකින්ද මේ ගොඩක් මේ බැලන්ස් එකේ ගොඩක් හැමෝටම බලන්න පුළුවන් විදියට මේව කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට එතකොට රහනා ශාපාව යෝජනා කරන්නේත් ඇයි කියන්නේ මම දන්නේ නැහැ. මොකද රහනා ශාපත් මේ පොඩි ළමයින්ට බලන්න බෑනේ යත් වෙන විදිය. එතකොට ෂෝ එකකට. ඒක ශෂි ගණේෂන් සලාලා එයාලා ආවට උලන්නේ කාංචනා අනුරාධිල. එතකොට මේ අතන මොකද අතන එයාත් රහනා ශාප තැනක් හදන් තියෙන වෙනම එකක්. නමුත් දැන් එයාලගේ අර වෙනම විදියකට යන්න හදන ඉස්සරහට එයාලා කියන විදියට. ඉතින් එතකොට මේ හනාශාප වෙතෙන් ගැලපෙනවද කියන එකත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අරින්න ෆ්ලෑෂ්බැක් සංවිධාන මේ කියපු පැකේජ් එක සම්බන්ධව මට ඇත්ත ලොකු ගැටලුවක් නැහැ. මොකද සංවිධායක මහත්තයෙක් එයාලව ගන්නේ එයාලට කැමති සංවිධායක මහත්තයාට කැමති නම් බලෙන් ගන්න කියන්නේ නැහැ. එතකොට මේ පැකේජ් එක සම්බන්ධව ගැටලුවක් නැහැ. ඉතින් ජින්ජර් වයිට් එයාගේ Facebook මේකේ දාලා තියෙනවා. ඉතින් ඒ සංවිධායක මහත්තයෙක් රොෂාන් ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සම්බන්ධ කරගන්න ගන්න කෝල් එකක් විදියට. ඉතින් ඒක ගැන තමයි අද මම කතා කරේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක සාධාරණද මෙතන කවුද සාධාරණ අසාධාරණ කියන එක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්න. සුබ දවසක් සියලුම දෙනාට.